ආදරෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. ඉතින් අද අපි කරලා තියෙන්නේ ලයිට් දාලා සරුංගලයක් රෑ තියලා තියෙන්නේ. අපි දැන් ඒක බලනවා උදේ වෙනකන් තියනවාද කියලා. උදේ වෙනකන් තිබ්බේ නැත්නම් අපි නූල දිගේ හරි හොයාගෙන යනවා සරුංගලේ. ඉතින් ඒකේ වීඩියෝ එක තමයි මේ ගෑල්ලා තියෙන්නේ. අනිවාර්යෙන් ඔයාලා වීඩියෝ එක මුලින් ඉඳන් අන්තිම වෙනකන් බලන්න. අපි subscribe කරලා නැත්නම් අපි subscribe කරලා අපිත් එක්ක දැන් set වෙන්න. ඉතින් අපි වීඩියෝ එකට යන්න වැඩි කතා නැතුව වීඩියෝ එකේ ආතල් ගොඩක් තියෙනවා. අපි වීඩියෝ එක ගිහින් බලමු. ගයිස් වෙලාව 10 විතර වෙලා තින්නේ. සරුංගලේ තාම උඩ තියෙනවා. ආඩ පේනවා ඇති ඔය තියන්නේ සරුංගලේ. ඉතින් අපි හෙට උදේට බලමු සරුංගල උඩ තියේද කියලා. හැබැයි හුලම් පාරන සරයි මාල්කෝඩ හුලම් පාරක් තියෙන වහිනවත් එක්ක මම නම් හිතන්නේ සරුංගල උඩ තියේයි කියලා. පට්ට වෙල්ලක් වහින්නේ කෝඩ හුලම් එක්ක. බලමු මොකද්ද වෙන්නේ කියලා. ගයිස් මහරය සරුංගලේ පහත් වෙලා අපි යනවා සරුංගලේ හොයාගෙන. අම්මට සිරියනවා කඩොලාන බැද්දකට ඉංගල ඉන්නේ. ආයෙත් අර පේනවනේ නයිගුල්ලේ නයිනේ මෙතන නගුල්ලේ මම නම් තේරෙන්නේ කොමාරේ කලබෝය හැපෙත් ඉන්නේ. මොකේස් එක යන්න පුළුවන් කාලකට යම. ගයිස් යන්නේ හදන්නේ. ඒකනෝ නයිකේම කෑවත් මේ වීඩියෝ එක වැටෙන්නේ මම නයිකලා යාළුවනේ. බයිනෝ ඔ මේ තියෙන්නේ බං. මෙන්න අපේ බඩු කාලේ තිබ්බ යාළුවනේ. අන්න අර තියෙන්නේ මේ ගහ තමයි මං කිව්වේ මේ ගහේ තමයි. බිදිලිෂා යම ගන්න පුළුවන් නේද? ගමු. නගපා. පුළුවන් නගපා. හොඳ නැත්නම් එපා. එතන මම නගින්නේ. නගිනවා රෑ. දවල් දෙන්න මම නගින්නේ. යම්මා. කොස් මට දාපන්. Okay. දෙක හරි. ගයිස් වහිනවත් එක්ක මේ කලපුරගේ ඉන්නේ. මට තේරෙනවා යාළුවනේ මාව තෙමෙනවා. අලුත් සරුංගලේ ගන්නවා මාව තෙමෙනවා. පොඩ්ඩක් හේවන කර. හදන්න. තෙමෙනවොත් හැමතැනම. සරුංගලේ තියෙන එක සරුංගලේ ගන්න කැලලක් ගනි. ඔය කිල්ලක සයියනේ. ආ පැත්තට හරි එන ඉෂාන් එහෙම පැ. හරි. මම දැක්කේ නැත අපි දෙන්නත් කඩම් බිඳ යනවා අර පැත්තට. අම්මට හයියෙන් වහින එක. ඔය කිබුල්ලු එහෙම නෑන්නේ. අර ආ ඔව් බං එන්නත් තිබ්බ. මොකක් හරි කරමු ගණින් සරුංගලේ තෙමෙනවා මාව. එදිරින් කෝල් එකක් ගත්තා. සරුංගලේ ගන්න බෑ නම් එන්නේ කිව්වා. ඒත් අපි කොල්ල උස්සහත් අරින්නේ වහිනවත් එක්ක හොඳටම වහිනවා. හොඳ මේකෙන් වහිනවා. ඔබ වැටෙන්නම් එපා ඉෂන්නද? මම හොඳටම තෙමෙනවා ගායි. මේක ඉන්න කනකුන්න වට දෙමින්වත් තෙමෙන්නේ. මං ගායිස් වීඩියෝ කරන නතර කරනවා. අපි සරුංගලේ අරගෙන ගෙදර ගිහිල්ලා වීඩියෝ එකක් දාන්න. ඒ ඉස්සෙල්ලා හදපු ණය සරුංගලේ මේ යවද්දි කල්ලා ගියා. ඒකින්ද මේකට තමයි ලයිට් එකක් දාලා යවුවේ. දැන් ඉතින් සරුංගලේ ඉවරයි. ඒක සරුංගලේ ගද්දි විදුණා. කරන්න දෙයක් නැහැ ගයිස්. ඉතින් කොහොම තමයි උනේ මොනා කරන්න. නෑ මම වීඩියෝ එක දානවා කොහොම හරි YouTube එකට. එහෙනම් ගයිස් අපි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමුනේ. කරන්න දෙයක් නැහැ. ඉවරයි. ලයිට් දාලා සරුංගලේ ඉවරයි. මේ තියෙන ලයිට් එක